සැනී කියන්නේ මේ නිකන් යන මේ ගහල් පාරුවෙක් නෙමෙයි. හරිද? ඒක ඇත්ත. සැනී කියන්නේ වැඩෙක්. හරි මේ මම තව කතාවක් කියන්න මේ කතාව මම කාටවත් මේක කලින් කියලාත් නැහැ මේක කවුරුත් දන්නෙත් නැහැ. සැනී දන්නෙත් නැහැ. මම මගේ රිහැබ් එකකින්ද මම ආවට පස්සේ මම දවසක් සින්දුවක් දැක්කා ලංකාවේ රැපර්ස්ලා දෙන්නේ අලුත් රැපර්ස්ලා දෙන්නේ රැප් කරනවා දැක්කා. හරිද? ඒතර මම බැලුවා ඒකේ බීට් එක ප්‍රොඩියුස් කරලා තිබ්බේ ටයිසි. ටයිසි ප්‍රොඩියුස් කරලා තිබ්බේ මම ඒ වෙලාවේ ටයිසිට මැසේජ් එකක් දැම්මා බ්‍රෝ කවුද මේ රැපර්? ඒ සැනී මම ඒතර දන්නේ නැහැ සැනී කවුද මේකින්ද මම දන්නේ නැහැ. මම ටයිසිට ප්‍රොඩියුස් කරලා තිබ්බේ ටයිසි මගේ යාළුවා හින්දා මම ටයිසිට මැසේජ් එකක් දැම්මා ටයිසි කවුද මේ රැපර්? අපි ගමු යාව අපි යාර සප්පැද්දේ මලුත් රැපර් කෙනෙක් නේ. ඒ වෙලාවේ තමයි මට ටයිසි කිව්වේ බ්‍රෝ ඔයා දන්නේ නැද්ද පොඩි සීන් එක? මම මොකද්ද? බ්‍රෝ මෙයා ඔයාට මෙන්න මෙම සීන් එකනේ දාලා තියෙන්නේ. මම කිව්වා මොකද්ද? ඊට පස්සේ තමයි මට එන්නේ මෙන්න මේ විස්තර ටිකක් එනවා මෙන්න මේව කරලා තියෙනවා කියලා. ඊට පස්සේ ඉතින් මම කල්පනා කරා ඒ කියන්නේ ඔයාට තේරෙනවද මං කියන එක? ඒ කියන්නේ එයා ටැලන්ටඩ් ආටිස්ට් කෙනෙක්. නැත්තම් මම එයාව දැක්ක ගමන් මම ගිහිල්ලා මම එයාත් එක්ක වැඩක් කරන්න එයාත් එක්ක එයාව ගන්න මම ටයිසිට කතා කරන්නේ නැහැ. මම ටයිසිට කතා කරාම ටයිසි මට කිව්වේ බ්‍රෝ මෙන්න මේ සීන් එකක් තියෙනවා කියලා. ඉතින් එයා ඒ විදිය කෙනෙක් නම් ඉතින් ඇත්තට මම කරන දේ වැඩක් නැහැ නේ. ඉතින් ඒ හින්දා තමයි මම අතහැරියේ.